දෙනෙක් ඉන්නවලු A හා B. A අනුබද්ධයෙන් පළමු පෙළ වන අතර B අනුබද්ධයෙන් ශුන්‍ය පෙළ වේ. A හා B අතර ප්‍රතික්‍රියාව. අපි නිකන් ලියමුකෝ A B එකතු වෙලා පළ හදන ප්‍රතික්‍රියාවක් තියෙනවා. A අනුබද්ධයෙන් පළමු පෙළලු B අනුබද්ධයෙන් ශුන්‍ය පෙළලු. ප්‍රතික්‍රියාව සම්බන්ධ පහත කුමන වගන්ති සත්‍යද? ඔය පෙළෙන් කියන්නේ මොකක්ද? පෙළ කියන එකෙන් කියවෙන්නේ මොකක්ද? කෙනෙක්ගේ සාන්ද්‍රණය දෙගුණ කරොත් ශීඝ්‍රතාවයේ කී ගුණයක් වෙයිද? කෙනෙක්ගේ සාන්ද්‍රණය තුන් ගුණයක් කරොත් ශීඝ්‍රතාවයේ කී ගුණයක් වෙයිද කියන එක පෙළෙන් කියනවා. මම නිකමට කියනවා ප්‍රතික්‍රියා මෙතන තිබ්බනම් 2ක් A ධන 3ක් B ඵල සෑදේ කියලා. බොහෝ අය වැරදියට වටහා ගන්න ළමයි පටල ගන්න දෙයක්. මං හිතන්නම් මේ ඵලයේ වායුවක් කියලා. මේ ඵලයේ වායුවක්. බොහෝ අවස්ථාවල දැකලා තියෙන දෙයක් ළමයිගේ මෙන්න මේ දේ අහපුවා. මොකද්ද? වාදනයක් ගන්නවා. පරිමාව ගන්න ඩෙසිමීටරයයි. මේකේ තියෙනවා A ගේ මවුල 2ක්. මේකේ තියෙනවා යම් මවුල ගන්න. අපි හිතමුකෝ. 5ක් මවුල B ඉන්න. මං කියනවා නිකමට මේකේ වායු බූලු පිට වෙන වේගය නිකන් කියන්නේ වායු බූලු පිට වෙන වේගය මිනිත්තුවට ඒව හරි අසාමාන්‍ය අමුතු එච්චර සාර්ථක එක නෙවෙයි නිකන් මේ රසදීවර කියන්නේ නිකමට වායු බූලු පිට වෙන වේගය මිනිත්තුවට බූලු 10යි කියලා හිතන්නකෝ. ඒවා මයින් එක සාධාරණ නැහැ. කෙනෙක් ඇහුවොත් කෙනෙක්ගේ ළමයිගෙන් ඇහුවොත් මම ඕන බෝලමයි වරද්ද ගන්න තැන වාදනයක් ගන්නවා අයත් ඝන ඩෙසිමීටර එකමයි. මෙයාගේ දානවා A මවුල 4ක්. A මවුල 4ක් මෙයාට දානවා. B මවුල ගන්න මම වෙනස් කරේ නෑ 5මයි කියලා හිතුවොත්. දැන් වායු බූලු පිට වෙන වේගය කොච්චරක් වෙයිද කියලා ඇහුවොත්. ළමයි B මේ වැරද්ද කරනවා. කල්පනා කරනවා ඝන ඩෙසිමීටරය ඝන ඩෙසිමීටර භාජනයේ A මවුල 2යි ඝන ඩෙසිමීටර මවුල 2යි. මෙතන ඝන ඩෙසිමීටර මවුල 4යි. B වෙනස් කරේ නෑ. එයාලා හිතන මොකද්ද? A මවුල ගන්න කී ගුණයක් වුණාද? 2 ගුණයක් වුණා. එහෙනම් වායු බූලු පිට වෙන වේගෙ 2 ගුණයක් වෙයි. එහෙම. එහෙම නැත්නම් වායු බූලු පිට වෙන වේගෙ 4 ගුණයක් වෙයි. 6 ගුණයක් වෙයි. කොහොමවත් හොඳට මතක තියාගන්න. ඔයාට මේ ස්ටොයිකියෝමිතිය දිහා බලලා මෙයාගේ මවුල 2ක් තියෙද්දි වායු බූලු පිට වෙන වේගය මිනිත්තුවට 10යි නම් මෙයාගේ මවුල 4ක් තියෙද්දි වායු බූලු පිට වෙන වේගය මිනිත්තුවට 20ද 10ද 40ද 60ද කියලා කියන්න බෑ. ඒක කිව නොහැක. කෙනෙක්ගේ සාන්දනය දෙගුණ කරන විට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයේ කී ගුණයක් වෙයිද කියන එක අපිට එහෙම ගෙස් කරලා කියන්න බෑ. ඒකට පරීක්ෂණයක් කරන්න ඕනේ. එහෙම පරීක්ෂණයක් කරලා අපි කියනවා ශීඝ්‍රතාවයේ කෙරෙහි ඒගේ සාන්ද්‍රණය කොච්චර බලයකින් බලපානවද? ආන් ඒකට තමයි අපි කියන්නේ මොනව හොයනවද? පෙළ හොයනවා. පෙළ සෙවීමේ පරීක්ෂණ කරන්න ඒකට. පෙළයි කවුරුයි අතරද? ස්ටොයිකියෝමිතියයි අතර ලොකු සම්බන්ධයක් නැහැ. තව ඔයා ඉදිරියට ඉගෙන ගත්තොත් පෙළයි ස්ටොයිකියෝමිතිය අතර සම්බන්ධයක් තියෙනවා. ඒක තනි පියවර ප්‍රතික්‍රියාවක් නේ. එහෙනම් පෙළ ස්ටොයිකියෝමිතිය. ඒක තනි පියවර නම්. අපි ප්‍රතික්‍රියාව තනි පියවරද බහු පියවරද දන්නේ නැත්නම් පෙළයි ස්ටොයිකියෝමිතිය අතර සම්බන්ධයක් ගන්න බෑ. එහෙනම් මෙන්න ඒගේ සාන්දනය දෙගුණයක් තුන් ගුණයක් කරද්දී ශීඝ්‍රතාවයේ කී ගුණයක් වෙයිද කියලා කියවෙන ඉලක්කම් පෙළ කියලා කියනවා. එහා B අතර ප්‍රතික්‍රියාව වෙයි. අපි දන්නේ නැහැ ප්‍රතික්‍රියාව කොහොමද කියලා. එහා B අතර ප්‍රතික්‍රියාවේ A අනුබද්ධයෙන් පළමු පෙළද. ඒක අපි වැදගත් විදිහට ලිව්වොත් රේ සමානුපාතිකයි ඒකේ කන්සන්ට්‍රේෂන් එකේ සාන්දනේ පළවෙනි බලය. රේට් එක සමානුපාතිකයි B අනුබද්ධයෙන් ශූන්‍ය පෙළ. ශීඝ්‍රතා ප්‍රකාශනය ලිව්වොත් R සමානයි නියතයක් වතාවක් A ගේ 1 B ගේ බිංදුව. ඕනෑම සංඛ්‍යාවක බිංදුවේ බල 1යි හින්දා 1යි කියලා ලියා ගන්න පුළුවන්. B මේ K රඳා පවතින කවුරු මත විතරද? උෂ්ණත්වය මත විතරයි. මේ ප්‍රතික්‍රියාව සම්බන්ධයෙන් කුමක් සත්‍ය වේද? A දෙගුණ කළ විට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය දෙගුණයක් වේ. ඉතින් මේ R සමානයි K වතාවක් දැනට A ගේ සාන්ද්‍රණය පළවෙනි බලය නම් තියෙන්නේ. A ගේ සාන්ද්‍රණය දෙගුණ කරොත් 2ක් A ගේ
පළවෙනි බලය r dash නම් මේ සමීකරණය ඇතුළේ ඔයාලට පේන්න තියෙනවා r dash සමානයි k වතාවක් a ගේ සාන්ද්‍රණය 1 වතාවක් කීයද 2 එක්වෙනි බලය 2යි k dash කියන්නේ කවුද r වැඩි කිරීම 2 එහෙනම් දෙවෙනි වේගයේ r වගේ දෙගුණයක් වෙනවා තමයි ඒ සාන්ද්‍රණය දෙගුණ කළ විට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය දෙගුණයක් වේ හරියට හරි මුලින්ම උත්තරේ හම්බෙච්ච ඉඳන් නිකන් සැකයි වගේ නම් ඉතුරුව චෙක් කරමු ඒක මහ ලොකු දෙකුන් නෙවෙයි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය A ගේ සාන්ද්‍රණය වැඩි වෙන විට වැඩි වෙන අතර B වැඩි වෙන විට අඩු වේ B වැඩි වෙනකොට අඩු වෙනව නෙවෙයි B වැඩි කළාට වැඩි වෙන්නේ නැහැ ඒකයි කියන්නේ ඊගාවට පළවල සාන්ද්‍රණය වැඩි කළ විට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අඩු වේ. පළවල සාන්ද්‍රණයේ ශීඝ්‍රතාවය අතර සම්බන්ධයක් නැහැ. අපි කතා කරන්නේ ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණයයි ශීඝ්‍රතාවයයි අතර. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය එහා B වලින් ස්වායක්ත වේ. නෑ B වලින් ස්වායක්තයි. B ගේ සාන්ද්‍රණය ස්වායක්තයි. A ගේ සාන්ද්‍රණය මොකද දා පවතිනවා. B සාන්ද්‍රණය ශීඝ්‍ර කළ විට වේගතාවක් ශීඝ්‍ර B ගේ සාන්ද්‍රණය දෙගුණ කළ විට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය දෙගුණ වේ. වැරදි. B ගේ සාන්ද්‍රණය ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට බලපාන්නේ නැහැ. අමතකයි චුට්ටක් අවධානය දුන්නොත් එහෙම කොහොමද කෙනෙක්ගේ සාන්ද්‍රණයේ ශීඝ්‍රතාවයට බලපාන්නේ නැත්තේ? හේතුව එයා ශීඝ්‍රතා තීරක පියවරේ නැහැ. හේතුව එයා ශීඝ්‍රතා තීරක පියවරේ නැහැ. ඔවුනේ. ශීඝ්‍රතා තීරක පියවරේ නැති අය මොකේට බලපාන්නේ නැද්ද? ශීඝ්‍රතාවයට බලපාන්නේ නැහැ. ඒකෙන් ඔප්පෙන්නේ මේක මොන පියවර වැඩක් කියලාද? බහු පියවර වැඩක් කියලා. ඕකට හොඳ උදාහරණ සහිතව චාලක රසායනයේ තියරි ඉගෙන ගන්නකොට තියරි වලදී මම පැහැදිලි කරලා තියෙනවා චාලක රසායනයේ තියරි උගන්වපු උදවියට. ඒසා B ශීඝ්‍රතා ප්‍රකාශනයේ නැත. ඔවුනේ. ඒ කියන්නේ B ඉන්නේ මොකක් හරි බහුපියවර යාන්ත්‍රණයක වේගවත් පියවරක. ශීඝ්‍රතාවය තීරණය කරන්නේ සෙමින්ම සිදුවන පියවර. ඔන්න හරි. ඒ නිසා උත්තරේ වෙනවා මෙහෙම. චාලක රසායනයේ ඕවා මන් තියරි වලට ඇයි එහෙම සෙමින් සිදුවන පියවර වේගය තීරණය කරන්න කියන එක මේ නිකම් මේ ලොතරයි දිනුම් අදිනකොට අර මේස ටික පෙළගස්සලා කට්ටිය කොළවල සයින් කරලා ඊගාව කොලේ සයින් කරන ඊගාව කෙනාට යවන ඊගාව කෙනාට යවන 아무තු සිද්ධියක් ඇසුරෙන් විස්තර කරා මුතරම තේරෙන්නේ හරි එහෙම නැති අය කටපාඩම් මතක තියාගන්න මොකද්ද එහෙම නැති අය ගොළුවේ තියෙන්නේ sorry එහෙම නැති අය ගොළුවේ තියෙන කාරණේ මොකද්ද කාරණේ තමයි මේකෙන් අදහස් වන්නේ B ප්‍රතික්‍රියාවට අවශ්‍ය නොවන බව නොවේ අවශ්‍යයි. නමුත් B ශීඝ්‍රතාවයට බල නොපායි. තවද B ඇත්තේ ශීඝ්‍රතාවයේ තීරණය කරන පියවරක නොවේ. එනයින් B ඇත්තේ වේගවත් පියවරකයි. එනයින්ම මේ ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණයේ තනි පියවර නොව මොන පියවර බවත් පැහැදිලිද? බහු පියවර බවත් පැහැදිලි. ඒ කොටසෙන් ඔබට තව ඉදිරියට යනවා. ඔනහනවා ප්‍රශ්නයක මුල කොටසක් මේ ටික මම උඩ දාගෙන ඉදිරියට යනවා. දී ඇති T උෂ්ණත්වයේදී සම්වෘත බඳුනක් තුල සිදුවන පහත දක්වා ඇති ප්‍රතික්‍රියාව සලකන්න. 2ක් N2O5 4ක් NO2O2 බවට ප්‍රතික්‍රියාවේ දක්වවේ. ප්‍රතික්‍රියාවේ දක්වා ඇති එක් සංයෝගයට අදාළව ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය සඳහා ප්‍රකාශන 3ක් ලියන්න. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය සඳහා එක් සංයෝගයට අදාළව ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව. මේ බලන්න එක් සංයෝගයට අදාළව ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය කියන එකට තේරුම අරය ඇසුරෙන් ශීඝ්‍රතාවය. අරය ඇසුරෙන් ශීඝ්‍රතාවය. එක් සංයෝගයට අදාළව ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය. සඳහා ප්‍රකාශන 3ක් ලියන්න. එතකොට ඔන්න පටල ගන්න එපා. ශීඝ්‍රතාවය ලියන්න කියන්නේ කාගේ ශීඝ්‍රතාවයද? ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය. එක් සංයෝගයට අදාළව ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය සඳහා ප්‍රකාශන 3ක් ලියන්න කියලා කියන්නේ. එතකොට මෙන්න මෙහෙම අපිට කියන්න පුළුවන්. මෙයාට සාපේක්ෂව ශීඝ්‍රතාවය හිතුවොත් මම අනිත් පැත්තට ගන්න. මෙයාට සාපේක්ෂව ශීඝ්‍රතාවය හිතුවොත් කාලයත් එක්ක N2O5 ගේ සාන්ද්‍රණය
වෙනස් වෙනකොට ඒක ගත වෙච්ච කාලයෙන් බෙදපුවාම පැහැදිලි සාන්ද්‍රණ වෙනස හැමදාමත් ගන්න අවසානකින් ආරම්භක කඩු කරලා. හැබැයි N2O5 එන්න කාලෙත් එක ගොඩාක් තිබ්බ එක ටික ටික අඩු වෙන හින්දා. ටික ටික අඩු වෙන හින්දා. ඇයි එහෙමනේ මොනවද ප්‍රතික්‍රියක? ඔයා සාන්ද්‍රණ වෙනස ගන්න අවසානකින් ආරම්භක එක අඩු කරපුවාම ඔයාට එන්නේ මොන උත්තරයක්ද? ඍණ උත්තරයක්. එතකොට මේ මෙතන සාන්ද්‍රණ වෙනස ඍණයි. ඍණ සීන් සාන්ද්‍රණ වෙනසක් කාලයෙන් බෙදපුවාම එන්නේ ඍණ ශීඝ්‍රතාවයක්. ශීඝ්‍රතා ඍණ වෙන එක වැරදි හින්දා ඍණ අයින් කරන්න අපි මේක ලකුණෙන් වැඩි කරනවා මොන ලකුණෙන්ද? ඍණ ලකුණෙන්. N2O5 සාපේක්ෂ ශීඝ්‍රතාවය කියන්නේ. ඔය මම කියලා තියෙන්නේ N2O5 ට සාපේක්ෂව ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ප්‍රකාශ කරන සංකේතාත්මක ස්වරූපයෙන්. NO2 ප්‍රතිඵල ඒවා එන්නෙන් හැදෙනවා. එයා ඇසුරින් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය කියනවා කිව්වොත් කොහොමද වෙන්නේ? සාන්ද්‍රණ වෙනස කාගේද? NO2 ගෑස්ගේ. ඵල නම් එන්නෙන් හැදෙනවා හින්දා අවසානයකින් ආරම්භක අඩු කරපුවාම එන්නේ කොහොමත් ධන උත්තරයක්. අය ඍණ වලින් වැඩි කරන්නේ නැහැ. බෙදුවා ඩෙල්ටා T. ඔය තියෙන NO2 සාපේක්ෂ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය. ඊගාවට මෙයාට ගියොත් එහෙම. ඔක්සිජන්ගේ සාන්ද්‍රණ වෙනස බෙදන්න ගත වෙච්ච කාලය O2 ඵලයක් හින්දා එන්නෙන් හැදෙනවා අවසාන මවුල ගාන වැඩි සාන්ද්‍රණය වැඩි ඒකෙන් අඩු කරපුවාම ආරම්භක ගාන ධනාගයක් එන ඍණ ලකුණ වැඩි කරන්නේ නැහැ. ඔය O2 ට සාපේක්ෂ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය. එක් සංයෝගයට අදාළ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ප්‍රකාශන ලියන්න ඔන්න ලියලා තියෙන්නේ එක එක්කෙනාට අදාළව ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය සඳහා ප්‍රකාශන. මේ ලිව්වේ කාට සාපේක්ෂවද? N2O5 ට සාපේක්ෂව ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය. මේ ලිව්වේ NO2 ට සාපේක්ෂව ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය. මේ ලිව්වේ O2 ට සාපේක්ෂව ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය. ඒකනේ කියන්නේ එක් එක් සංයෝගයට අදාළව ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව සඳහා ප්‍රකාශන තුනක් ලියන්න. හැබැයි සමස්ත ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය සඳහා ප්‍රකාශන ලියන්න කිව්වොත් එතකොට අපිට කිව්ව හැකි ශීඝ්‍රතා තුනක් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වෙන්න බෑ. එතකොට අපේ අයට ඕන වෙනවා ඔය අගයන් තුන එකිනෙක ඔය එන උත්තර තුන එකිනෙක මොනව කරන්නද? සමාන කරන්න. ඔය එන උත්තර ටික එකිනෙක මොනව කරන්නද? සමාන කරන්න. ඔය උත්තර එකිනෙක සමාන නැහැ. ඕක කාලයත් එක්ක ගණන් බැලුවොත් එහෙම එකම ප්‍රතික්‍රියාවට කාලයත් එක්ක බැලුවොත් ඔය උත්තර තුන සමාන වෙන්නේ නැහැ. ඕක සමාන කරන්න ඕනේ එක වේගයක් එන්න ඕනේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය. ඒ හින්දා කරන්නේ හැමෝම එකිනෙකාගේ ඒ ප්‍රතික්‍රියාව තුල තියෙන ස්ටොයිකියෝමිතියෙන් බෙදාගෙන යනවා. මෙයා බෙදනවා 2කින්. මෙයා බෙදනවා 4ෙන්. එයාගේ ස්ටොයිකියෝමිතිය. මෙයා බෙදනවා 1කින්. එයාගේ ස්ටොයිකියෝමිතිය. අන්න එහෙම කරොත් නම් ඔය ශීඝ්‍රතා තුනම මොකද වෙන්නේ? සමාන වෙනවා. අන්න ඒ වෙලාවේ අපි එකට කියනවා මොකේ ශීඝ්‍රතාවයද? ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව. ඔය තියෙන්නේ කාට සාපේක්ෂවද? එක් එක් සංයෝගයට අදාළව ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව ප්‍රකාශන. එක් එක් සංයෝගයට අදාළ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව සඳහා ප්‍රකාශය. එතකොට මේ තියෙන්නේ N2O5 ට සාපේක්ෂ ශීඝ්‍රතාවය, NO2 ට සාපේක්ෂ ශීඝ්‍රතාවය, O2 ට සාපේක්ෂ ශීඝ්‍රතාවය. ඊගාවට කියනවා මෙම ප්‍රතික්‍රියාව T උෂ්ණත්වයේදී N2O5 ගෑසි මෙච්චර ආරම්භක සාන්ද්‍රණයක් සහිතව සිදු කරන ලදී. තප්පර 400ක කාලයකට පසුව ආරම්භක ප්‍රමාණයෙන් 40ක් වියෝජනය වී ඇති බව සොයා ගන්නා ලදී. මොකද අපි ප්‍රශ්නේ අහන්නේ? අපෙන් අහනවා වෙන වෙන කතා කීපයක්ම. හරි. මම මෙයාගේ මේ තොරතුරු ටික කොහොම තියලා අවශ්‍ය කීපය වැදගත් තොරතුරක් තියෙනවා මෙතන ප්‍රකාශනයක් ඒකත් අරන් පහලට යන්න. ඒකත් අරන් පහලට යනවා. ඔකත් අරන් පහලට යනකො මේ ප්‍රතික්‍රියාව මෙන්න මවුල් ප්‍රමාණයක සිදු කරලා 400කට පස්සේ ආරම්භ ප්‍රමාණය 140ක් වියෝජනය වී ඇති බව සොයා ගන්න ලදී.
මෙම කාල පරාසයේදී N2O5 වියෝජනය වීමේ සාමාන්‍ය ශීඝ්‍රතාවය ගණනය කරන්න. මෙම කාල පරාසය තුළ N2O5 වියෝජනය වීමේ සාමාන්‍ය ශීඝ්‍රතාවය ගණනය කරන්න. ඒ ඇයි එහෙම කියන්නේ? සාමාන්‍ය ශීඝ්‍රතාවය ගණනය කරන්න කියන්නේ. දැන් ඔන්න මේ මෙහෙම පොඩි ප්‍රශ්න තියෙනවා. හරි. ওই චාලක රසායනයේ තියෙන පොඩි කේස් එකක් තමයි අපි N2O5 වැයීමේ ශීඝ්‍රතාව ගත්තට සමහර විට N2O5 වැය වෙන්නේ මෙන්න මෙහෙම වෙන්න පුළුවන්. කොහොමද? N2O5 කාලයත් එක්ක වැය වෙන්නේ මෙහෙම වෙන්න පුළුවන්. විය හැකි දේ තමයි බැරි වෙලාවත් N2O5 කාලයත් එක්ක වැය වෙන්නේ. දැන් N2O5 බලන්නකො සාන්ද්‍රණය කාලයත් එක්ක N2O5 ගේ සාන්ද්‍රණය අඩු වෙන්නේ මෙන්න මෙහෙමනම්. N2O5 ගේ සාන්ද්‍රණය අඩු වෙන්නේ ඔන්න ওই පැටර්න් එකට වගේ වුණොත්. එතකොට අපි තප්පර 400ක් තුල සාන්ද්‍රණ වෙනස බලනකොට මෙන්න මෙහෙම එකක් වෙනවා. මොකද්ද? අපි ගන්නේ සාන්ද්‍රණ වෙනස. සාන්ද්‍රණ වෙනස ගන්නේ කොහොමද? ආරම්භක සාන්ද්‍රණයයි ඊගාවට තප්පර 400ක කාලයකට පස්සේ තිබ්බ අවසාන සාන්ද්‍රණයයි ඒ T කියන්නම්. ඒ දෙකෙන් වෙනස අරගෙන තමයි අපි ගන්නෙ කවුද? සාන්ද්‍රණ වෙනස ඩෙල්ටා E ගන්නෙ. මෙන්න කාලය. ඊගාට අපි ශීඝ්‍රතාවය හොයන්න ගියපුවම මොකද කරන්නේ? ශීඝ්‍රතාවයේ සමානයි සාන්ද්‍රණ වෙනස බෙදන්න ගත වෙච්ච කාලය කියන සූත්‍රයට දාලා අපි මොකද කරන්නේ? සාන්ද්‍රණ වෙනස ගත වෙච්ච කාලයෙන් බෙදනවා. එහෙම බෙදපුවාම ඔයාට පේනවද ඔයා හොයන්නේ මේ මෙහෙම එකක බෑවුම කියලා කොහොම එකකද? ඔයා හොයන්නේ මෙන්න මේ බෑවුම. ඕන් ওই ත්‍රිකෝණයේ බෑවුමනේ හොයන්නවා. ඇයි ඔයා සම්මුඛ පාදයේ බෙදුවා බද්ධ පාදයෙන් සබටෑන් tan θ සම්මුඛ පාදයේ බෙදී බද්ධ පාදයෙන්. පැහැදිලිද? ඔයා හොයන්නේ මේකේ අනුක්‍රමණය. හැබැයි ඔයාට තේරෙනවා ඒ හොයන අනුක්‍රමණය නෙවෙයි ඕකේ අනුක්‍රමණය. ඇයි ඒක තනින් තනට වෙනස් මේ හරි අනුක්‍රමණය මේක. මේ හරි අනුක්‍රමණය මේක. ස්පර්ශක ඇඳලා අපි අඳින්නේ මේ හරි අනුක්‍රමණය මේක. පේනව නේද අනුක්‍රමණය? මෙතන බෑවුමයි එකිනෙක එන්න මොනව වෙනවද? වෙනස්. පේනවනේ බෑවුම වෙනස්. එතකොට ඔයා ලොකු කාලයකට පස්සේ නම් මයින්නේ සාන්ද්‍රණය. පේනව නේද? කාලය වෙනස් වෙන්න ලොකු වෙන්න ආරම්භක බෑවුමයි අවසාන බෑවුමයි අතර වෙනස මොකද වෙන්නේ? වැඩි වෙනවා. මේ තමයි ආරම්භක බෑවුම මේක තමයි අවසාන බෑවුම කාලය ඈතට යන්න ওই දෙකේ වෙනස තව මොකද වෙන්නේ? වැඩි වෙනවා. මේ ආරම්භක මේ අවසාන බෑවුමයි ආරම්භක බෑවුම අතර වෙනස මේ කෝණේ. හැබැයි ඔයා පොඩි කාල මිනුමක් ගත්තා නම් එතකොට මේක ආරම්භක බෑවුම මේක අවසාන බෑවුම වගේ. එතකොට ඔය දෙකනේ. ඒ දෙකේ කෝණ වෙනස අර තරම් විශාලද? නෑ ඊට වඩා කුඩායි. ඒ හින්දා කියනවා මේ අපි ඔය ගන්න ක්‍රමයේ ඒගේ සාන්ද්‍රණය වෙනස් වෙන්නේ ඔන්න ඔහොමනම් ඕක පත වැරද්දක් තියෙනවා. ඒ වැරද්ද අඩු කරගන්න අපේ මොකද්ද ගන්න ක්‍රමේ? ඒ වැරද්ද අඩු කරගන්න අපි ගන්න ක්‍රමය තමයි මේ බාන්නකො මේ දෝෂය ගොඩක් වැඩි. ඕක අඩු කරගන්න අපේ අය ගන්නේ පොඩි කාල පරාසවලදී සාන්ද්‍රණ වෙනස්කම් අයින්නවා. මොන කාල පරාසවලදීද? පොඩි කාල පරාසවලදී සාන්ද්‍රණ වෙනස්කම්. පොඩි කාල පරාසවලදී සාන්ද්‍රණ වෙනස්කම් වෙනවාම තියෙන වාසිය තමයි පොඩි කාල පරාසයක් වෙන්න මේක මොන හැඩයට ආසන්නයිද? ත්‍රිකෝණ හැඩයට ආසන්නයි. එතකොට අනුක්‍රමණය ලොකු වෙනසක් නැහැ. ඒ නිසා මතක තියාගන්න චාලක රසායනයේදී දීර්ඝ කාල පරාසවල සාන්ද්‍රණ වෙනස මැනලා සාන්ද්‍රණ වෙනස කාලයෙන් බෙදලා හොයන ශීඝ්‍රතාවය දෝෂය වැඩි වෙන්න ඉඩ තියෙනවා. සාන්ද්‍රණ වෙනස් වෙන්නේ කොහොමද? ඒත් ඔයා එහෙම තියෙද්දි කොහොම හරි කමන්නේ කාල වෙනසකදී ඔන්න ඔහම ශීඝ්‍රතාවය ගන්නවනම්. පැහැදිලි? දැන් මේ රූපෙට අදාළ වැන්දොත් ඔහම ගන්නවනම් ඒ ගන්න එක තනින් තනට සාන්ද්‍රණය වෙනස් වෙන හින්දා තැනින් තැනට ශීඝ්‍රතාවය වෙනස් වෙන හින්දා අපේ ඕකට දෙනව නමක් ශීඝ්‍රතාවය නෙවෙයි
කෝකටත් හොඳයි කියලා දෙනවා. මේක ඇවරේජ් එකක්. ඒකට කියනවා මොන ශීඝ්‍රතාවයද? සාමාන්‍ය ශීඝ්‍රතාව. ඒකේ හරි වචනේ සාමාන්‍ය ශීඝ්‍රතාවය. එහෙනම් සාමාන්‍ය ශීඝ්‍රතාවය යනවා සාන්ද්‍ර වෙනස බෙදන්න ගත වෙච්ච කාලය. මෙච්චර ආරම්භක සාන්ද්‍රණයක් සිද්ධ තිබ්බා. මෙච්චරක ප්‍රමාණයක් වියෝජන වෙනවා තප්පර 600කට පස්සේ. එතකොට සාන්ද්‍ර වෙනස 740ක් වියෝජනය ඇති බව සොයා ගන්නාලාදී. ඒ කියන්නේ 140ක් දැන් ඉවරයි. එහෙනම් ඒක තමයි මොන වෙනසද? සාන්ද්‍රණ වෙනස. 140යි කියන්නේ 140යි මේ 140යි. දශම 4යි දෙන්න. මවුල ඝන ඩෙසිමීටරයට සාන්ද්‍රණ වෙනස බෙදන්න ගත වෙච්ච කාලය තප්පර කීයක් කාලයකට පස්සේද? 400ක කාලයකට පස්සේ. ඔයා ඔය හොයන්නේ සාමාන්‍ය කරන ලද ශීඝ්‍රතාවය. සාමාන්‍ය කරන ලද ශීඝ්‍රතාවය ඔයා හොයන්නේ. ඒකයි ඒකට සාමාන්‍ය ශීඝ්‍රතාවය කිව්වේ. බෑවුම තැනින් තැනට වෙනස් වුණොත් එහෙම ඕක ඇත්ත එක නෙවෙයි. මෙයාගෙන් බෙදුවා උත්තරයක් ගන්න ඕනේ. උත්තරේ ඒක කියනවා. එතකොට මම මේව සුළු කරලා ගන්නම්. 0.1 බිඳුව වැඩි කිරීම 0.4 බිඳුව වැඩි කිරීම සමානයි බෙදීම 400. උත්තර එනවා එක වාරයක් 10/4යි. ඒකකේ MOLD ඍණ 3යි. S ඍණ 1යි. Average rate of decomposition වියෝජනය වීමේ සාමාන්‍ය ශීඝ්‍රතාවය. ඒක සාමාන්‍ය කියන්නේ හේතුව පැහැදිලි වෙන්න ඕන දැන්. ඊගාවට NO2 ගෑස් සහ O2 ගෑස් සෑදෙන සාමාන්‍ය ශීඝ්‍රතාවයන් ගණනය කරන්න. ලේසි. NO2 සහ O2 සෑදෙන සාමාන්‍ය ශීඝ්‍රතාවයන් ගණනය කරන්න කියන්නේ මතකද ශීඝ්‍රතාව අතර සම්බන්ධය මම දැන් ටිකකට කලින් ලිව්ව උඩදී. කොහොමද ප්‍රකාශනයේ දිහා බලලා ලිව්වේ මම? ඇයි මෙතනදී මම එකක් ලියාගෙන ආවේ? ඩෙල්ටා N2O5 ගේ සාන්ද්‍රණ වෙනස බෙදන්න ඩෙල්ටා T වැඩි කරා ඍණ NO2 ඇසුරෙන් ශීඝ්‍රතාවය සාන්ද්‍රණ වෙනස NO2 ගෑස්ගේ බෙදන්න ගත වෙච්ච කාල වෙනසෙන් සාන්ද්‍රණ වෙනස O2 ගෑස්ගේ බෙදන්න ගත වෙච්ච කාල වෙනසෙන් ওই තුන එකිනෙක අසමාන වෙන්න පුළුවන් ස්ටොයිකියෝමීතිය වෙනස් වෙන ඉඳ එහෙනම් ස්ටොයිකියෝමීතියෙන් හැමෝම බෙදන්න ස්ටොයිකියෝමීතියෙන් හැමෝම බෙදන්න දැන් ඔය අය මොනව වෙනවා කිව්වද සමාන වෙනවා කියලා කිව්වා එහෙනම් ඒක උදව් කරන තමයි ඔය උත්තරේ ගන්න කියන්නේ මොකද්ද ඔයාලට කියන්නේ NO2 සහ O2 සෑදෙන සාමාන්‍ය ශීඝ්‍රතාවයන් ගණනය කරන්න NO2 සෑදෙන සාමාන්‍ය ශීඝ්‍රතාව ගන්න කියනවා. එතකොට මම මේ උත්තර දෙක උදව් කරගන්නවා මේ. මෙයාවයි මෙයාවයි. මම ඒ දෙන්නව ගේන්නම් පල්ලෙහාට. sorry. මම මේ දෙන්නව ගේන්නම්. මෙයාවයි NO2 මෙයාවයි ගේන. ඔය දෙන්න මොනවා විය යුතුද? සමාන වෙන්න ඕන. ඔය දෙන්න සමානයි. O2 NO2 සෑදෙන සාමාන්‍ය ශීඝ්‍රතාවය යනවා. දැන් ඉතින් ලේසි. මේ කතාවේ මේකට තමයි කියන්නේ NO2 සෑදෙන සාමාන්‍ය ශීඝ්‍රතාවය. ඕකට තමයි කියන්නේ NO2 සෑදෙන සාමාන්‍ය ශීඝ්‍රතාව. මේ කතාවේ මේ පදේ හොඳට තේරුම් ගන්න. මේ පදේ තමයි කියන්නේ ඔයාලට මම පාඩම තේරුම් කරවන්න යන්නේ මේ. N2O5 වැය වෙන සාමාන්‍ය ශීඝ්‍රතාවය. ඔය තියෙන්නේ මොකද්ද? N2O5 වැය වෙන සාමාන්‍ය ශීඝ්‍රතාව. ඒතර දෙන්න අතර සම්බන්ධය පේනවද? N2O5 වැය වෙන සාමාන්‍ය ශීඝ්‍රතාවය බෙදීම 2 සමානයි NO2 වැය වෙන ශීඝ්‍රතාවය බෙදීම 4. ඉතින් උත්තරයක් ගන්න ඉතින් ලේසියට උත්තරයක් ගන්න ඉතින් ඔය දෙන්න උදව් කරගෙන දැන් මම ලියනවා N2O5 වැය වෙන සාමාන්‍ය ශීඝ්‍රතාවය මට තියෙන ඉඩ කඩත් එක මම ලියන්නේ එහෙම N2O5 වැය වෙන සාමාන්‍ය ශීඝ්‍රතාවය
කීයයිද? අපි උඩ හොයාගත් උත්තරේ. එක වාරයක් 10 4යි MOL DM න 3 S වෙන එක. ඕන් N2O5 වෙන සාමාන්‍ය ශීඝ්‍රතාවය. බෙදීම දෙක සමානයි. NO2 සෑදෙන සාමාන්‍ය ශීඝ්‍රතාවය. ඒක තමයි හොයන්න යන්නේ NO2 සෑදෙන සාමාන්‍ය ශීඝ්‍රතාවය හොයන්න යන්නේ. ඒක 1/4. එහෙනම් මේ දෙන්නම සුළු කරලා ගත්තා. දෙකට දෙක කැපුණා. මෙයාට 1යි, මෙයාව 2යි. දෙක එහා පැත්තට ගෙනිච්චා. එහෙනම් NO2 සෑදෙන සාමාන්‍ය ශීඝ්‍රතාවය වෙනවා කීයයිද? NO2 සෑදෙන සාමාන්‍ය ශීඝ්‍රතාව සමාන වෙනවා 2 වාරයක් 10 4යි. MOL DM න 3 මොනවද? S වෙන එක. ඕන හරි. NO2 සෑදෙන සාමාන්‍ය ශීඝ්‍රතාවය. මේක තමයි ඒකේ තියරිය. හරි ක්‍රමය. මේක තමයි නියම ෆෝමැට් එකට ඒ උත්තරයට අදාළ ප්‍රකාශනය ලියන හැටි. එතකොට ආදේශ කරලා ඕනම උත්තර ගත්ත හැකි. මම බෝඩ් එකේ දෙවෙනි ස්ක්‍රීන්ෂොට් එකේදී අන්න ඒක විතරක් ඉතුරු කරන්න. ඕන ඕක විතරක් මම ඉතුරු කරන්න. ඕන හරි. ඒ විදිහටම O2 සෑදෙන සාමාන්‍ය ශීඝ්‍රතාවයත් එව්වයි. N2O5 සෑදෙන සාමාන්‍ය ශීඝ්‍රතාවය මම හොයලා තිබ්බේ ඉඳා O2 සෑදෙන සාමාන්‍ය ශීඝ්‍රතාවය මම එක පිම්මටම ගන්න පුළුවන් බව පෙන්නන්නම්. අපෝහණයෙන් කියලා වගේ කිව්වොත් එහෙම එක පාට ගන්න. ওই විදිහට සමීකරණ ලියන්න ඕනේ නැහැ. බෝඩ් එකේ තිබ්බ දේවල් ටික මම නැවත රිකවර් කරගෙන ඉන්නවා. හරි ඔය තමයි බෝඩ් එකේ තිබ්බ දේවල් ටික. ඉතුරු උත්තරෙත් ඈත තියන් බලලා ගත්තොත් ස්ටොයිකියෝමිතියයි මෙයාලා අතර තියෙන සම්බන්ධය දැන් පේනවා හොඳටම. පේනවනේ. N2O4 වැය වෙන ශීඝ්‍රතාවය. මෙයාගේ දෙකට මෙයාගේ 4යි නම් ඒ වාගේ දෙගුණයයි. ඔක්සිජන් එකෙන් භාගයයි. එහෙනම් මෙයාගේ දෙකට එයාගේ භාගයයි නම් ඔයාට කිව්වනම් O2 වැය සෑදෙන ශීඝ්‍රතාවය වන්න කියලා. O2 සෑදීමේ ශීඝ්‍රතාවය වෙන්නේ B මේ උත්තරෙන් භාගයයි. ඒ කියන්නේ 0.5 10 4. එයාගේ ශීඝ්‍රතාවය වෙන්නේ උත්තරෙන් භාගය. ඒ කියන්නේ 0.5 10 4යි. මේ තියෙන්නේ මෙයාට උත්තරයකට ගිය හැටි ඈ. ඒවට අවධානය දෙන්න. ඔයාට ඒවා තේරෙනවා. O2ට සෑද දැන් මෙයාගේ උත්තරේ හරි. O2ට සාපේක්ෂව ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වන්න කිව්වොත් එහෙම O2ට සාපේක්ෂව සාමාන්‍ය ශීඝ්‍රතාවය හොයන්න කිව්වොත් එහෙම O2 හැදෙන සාමාන්‍ය ශීඝ්‍රතාවය ඕකෙන් භාගයයි 0.5 10 4යි. මවුල ගන්න ඩෙසිමීටරයට තප්පරයට. sorry. එයා වැඩි විස්තර කරන්න උවමනා නැහැ. ඊට වඩා බරපතල කතන්දරත් එක්ක ගණන් හදලා තියෙනවා. කියනවා වෙනත් පරීක්ෂණයකදී මෙම ප්‍රතික්‍රියාව සඳහා ආරම්භක ශීඝ්‍රතාවය මනින ලද අතර එහි ප්‍රතිඵල පහත් දැක්වේ. ඇයි මේ ආරම්භක ශීඝ්‍රතාවය මනින්න කියලා කියන්නේ? ඇයි ඔකට ආරම්භක ශීඝ්‍රතාවය මනින්න කියලා කියන්නේ වෙනත් පරීක්ෂණයකදී? ආරම්භක ශීඝ්‍රතාවය. ඒකයි මම කිව්වේ. R ශීඝ්‍රතාවය මම කිව්වේ ආරම්භක ශීඝ්‍රතාවය මැන්න කියන එකේ තේරුම කාලෙත් එක්ක සාන්දර වෙනස් වෙන්න මේ යම් කාල වෙනසකදී සාන්ද්‍රණ වෙනස එතකොට ඔයා සාන්ද්‍රණ වෙනස කියලා අරගෙන බෙදලා ගත වෙච්ච කාලයෙන් ගන්න උත්තරේ අනුක්‍රමණය සැබෑ එකේ අනුක්‍රමණයම වෙන්නේ නැති වෙන වෙලාවල් තියෙනවා. එහෙම වෙලාවට ඊගාවට තමයි ඔයා ගන්න කාල මිනුම අතිශය විශාල වුණොත් ඔයාට එන අනුක්‍රමණයේ බෑවුමේ දෝෂයත් අතිශය මොකද වෙන්නේ? වැඩි වෙනවා. ලොකු ත්‍රිකෝණයක බෑවුමක් වුණොත් මෙන්න මේ දෝෂය වැඩි වෙනවා. කාල මිනුම කුඩායි නම් දෝෂය අඩුයි. ඒ හින්දා අපේ අය කියනවා මේ ආරම්භයේ ඉඳලා චූටි කාල මිනුමක් ඇතුලේ චූටි කාල පරාසයක් ඇතුලේ සාන්ද්‍රණ වෙනස තමයි මයින්ඩ් හොඳ. නැත්තම් දෝෂය වැඩි.
ආරම්භයේ ඉඳලා චූටි කලාපරාසයක් තුලදී සාන්ද්‍රණ වෙනස මයින් හින්දා ඒකට කියනවා නමක් මොන ශීඝ්‍රතා ක්‍රමයේද? ආරම්භක ශීඝ්‍රතා ක්‍රමය. ඔවා තියරි වලට වා ඉගෙනන තියෙන කතන්දර මතක් කරගන්න විතරයි නිකන් තියෙන්නේ. තියරි වලට ගානට ඉගෙන තියෙනවා. N2O5 ට සාපේක්ෂව ප්‍රතික්‍රියා සාන්ද්‍රණ සාපේක්ෂව මේ තියෙන N2O5 ගේ සාන්ද්‍රණය වෙනස් කර කර තමයි බලලා තියෙන්නේ මේ සාන්ද්‍රණයට මේ සාන්ද්‍රණයට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව. පේනවද ඔය ආරම්භක ශීඝ්‍රතාව ගත්තාම ඔයාලට පේන්න ඕනේ මේ ඔතනින් ශීඝ්‍රතාව අඩුම කොතනද? කොතනද? සාන්ද්‍රණය වැඩිම තැන ශීඝ්‍රතාවය මොනවා වෙලාද? වැඩිම වෙලා. සාන්ද්‍රණය අඩුම තැන ශීඝ්‍රතාවය මොනවා වෙලාද? අඩුම වෙලා. ඒ කියන්නේ පැහැදිලි කොහොමද සාන්ද්‍රණය වෙනස් කරනකොට ශීඝ්‍රතාවය වෙනස් වෙලා R ට සාපේක්ෂ මේ N2O5 ට සාපේක්ෂව පෙළ කීයක් නෙවෙයිද? බිඳුව නෙවෙයි. ඒක හරි. ශීඝ්‍රතාවය සඳහා ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කරන්න ඒ කියන්නේ පෙළ හොයපන් කියලා කියන්නේ. ඔන්න හරි. එතකොට ඔය පරීක්ෂණයේදී පෙළ හොයනකොට දෙතුන් දෙනෙක් නැති හින්දා. ඇයි ඔතන තිබ්බ ප්‍රතික්‍රියාව හිටියේ කවුද? ඔතන තිබ්බ ප්‍රතික්‍රියාව හිටියේ N2O5යි, NO2යි, O2යි විතරයිනේ. ඔය ප්‍රතික්‍රියාව හිටියේ N2O5යි, NO2යි, O2යි විතරයිනේ. ඒ හින්දා දෙතුන් දෙනෙක් නැති හින්දා මෙයා ඇසිරෙන් ශීඝ්‍රතාවය ගන්න එයා වෙනස් කර කර බලන්න තියෙනවා. ඕන ආගයන් කීපයක් තියලා තියෙනවා. දැන් අපිට එනවා එහෙනම් මේකට උත්තරේ හොයපන් කියලා කියන්නේ. අපි ලිව්වොත් ශීඝ්‍රතා ප්‍රකාශනයේ R සමානයි නියතයක් වතාවක් N2O5 ගේ සාන්ද්‍රණයේ අහවල් බලය y. ඒක තමයි හොයන්න ඕනේ. ඕක හොයාගත්තා මේක තමයි මොකද්ද? ශීඝ්‍රතා ප්‍රකාශනය 300යි කෙල්ලින්නේදී ප්‍රතික්‍රියාව සඳහා. එතෙන් අපි එන්නේ. එතකොට මේකෙදී ඔයා කැමති කටල දෙකක් තෝරගන්නවා. හැබැයි කැමති කටල දෙකක් තෝරගන්නවා කිව්වට මෙතන මේ තෝරගන්න අවස්ථා තුලින් තෝරා ගැනීම සම්බන්ධවත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔයා මේ දෙන්නව තෝරගන්නවද? මේ දෙන්නව තෝරගන්නවද කියන එකේ සැබෑවටම තෝරා ගැනීම වඩා සාධාරණ හොඳ තෝරා ගැනීමක් ඔය කට්ටල දෙකෙන් තියෙනවා. මම ඒක ඊළඟ පේපර් ඩිස්කෂන් එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන දැනට මම අත්තරෝමතිකව කට්ටල දෙකක් ගන්නවා. හැබැයි වෙනසක් තියෙනවද තෝරගන්න කට්ටල දෙක හොඳ කොයි කට්ටල දෙක තෝරගන්න එකද කියලා ඇත්තටම වෙනසක් තියෙනවා. මේ කට්ටල දෙකද තෝරගන්නේ මේ කට්ටල දෙක තෝරගෙනද ගාන හදන්න කියන එකේ ඇත්තට වෙනසක් තියෙනවා. මම දැනට අත්තරෝමතිකව අද දවසට ඊළඟ පේපර් ඩිස්කෂන් එකේදී කතා කරන තුරු මේ දෙන්නව ඔන්න තෝරගන්නවා දැනට. හරි? ඒකට තෝරා ගැනීම වෙන තියෙනවා තෝරගන්න පදනමක්. හරි? ශීඝ්‍රතාවය සඳහා ප්‍රකාශන ලියනවා. පළවෙනි කට්ටලේ සලකලා හිතුවොත් පළමුවන කට්ටලය සලකා මඩලු වැකි R සමානයි k වතාවක් N2O5 ගේ y වෙනි බලය R කීයයිද පළවෙනි කට්ටලේ සැලකුවොත් 6.93 බිංදුව වතාවක් 10 එන 5යි ඒක සහිත පළමු ආදේශ විභාගයේ ලකුණු හම්බ වෙනවා ඒ ලකුණවත් ගන්න dm = 3 k ශීඝ්‍රතාව නියතේ N2O5 gas 0.01 මවුල ඝන ඩෙසිමීටරයට y වෙනි බලය. ඊගාවට මම කියනවා දෙවෙනි පරීක්ෂණය කට්ටලා සලකලා දෙවන කට්ටලය සලකා R සමානයි නියතයක් වතාවක් N2O5 ගේ y කියපු කතාවේ R කියනාගේ ගන්නවා 1.38 වතාවක් 10 4යි MOLDM = 3යි S = 1යි ශීඝ්‍රතා නියතේ k N2O5 තියෙනවා 0.02යි මවුල ඝන ඩෙසිමීටර y වෙනි බලය. මේ සමීකරණ දෙක මෙයා පළවෙනි සමීකරණේ මෙයා දෙවෙනි සමීකරණේ හිතුවොත් ඔය දෙන්න ඈඳලා හොඳ විදියට එක දෙකෙන් හරි දෙකකින් හරි බෙදලා අපිට පුළුවන් y හොයන්න. මම හොයනවා පළවෙනි සමීකරණේ බෙදුවා දෙවෙනි සමීකරණේ. ওই සමීකරණ දෙක ඈඳුවා. එතකොට එනවා ඉරන් උඩ 6.93 බිංදුව 6.93 බිංදුව බෙදන්න 1.386. එහා පැත්තේ තේරවා k ට k කැපුණා. ඔන්න කල්පනාවෙන් k ට k කැපෙන්න නම් ප්‍රතික්‍රියාව පුරාවටම උෂ්ණත්වය මොනවා විය යුතුද?
නියත වෙන්න ඕනේ. මොකද ශීඝ්‍රතා නියතය උෂ්ණත්වය මත රඳා පවතින නිසා චාලක රසායනයේ ප්‍රැක්ටිකල් එකක් කරන කෙනෙක් පෙළ හොයන්න නම් කරන්නේ ප්‍රැක්ටිකල් එක පුරාවට කවුරු නියතව තියාගන්න ඕනද? උෂ්ණත්වයේ නියතව තියාගන්න ඕනේ. උෂ්ණත්වයේ නියතව තියාගත්තොත් විතරයි කේ කපන්න වරම් ලැබෙන්නේ. හරි නැත්නම් කේ කපන්න වරම් නැහැ. එතකොට කේ කපන්න දැන් වරම් ලැබෙනවා. එතකොට තියෙනවා ඉරෙන් උඩ පළවෙනි එක බෙදුවා දෙවෙනි කට්ලේ තියෙන්නේ. මෙතන 10 බල එකක් තියෙනවා වෙනසක් තියෙනවා 10 බල වෙනසක්. මම ලොකු වගේන් පොඩි වගේ බෙදා ගන්නම් මට ලේසි එහෙම. මම දෙවෙනි කට්ටලෙන් බෙදනවා පළවෙනි කට්ටලෙන්. 10 බලවල වෙනසක් තියෙනවා පළවෙනි එක තියෙන 1.3යි 8යි 6 10 4. මේකේ තියෙන 6.9 3යි 0.10 1.3යි 8යි 6 වතාව 10 4. යට එක තියෙන්නේ මෙයා බෙදන්න ඕනේ 6.9 3යි 0 වතාව 10 5යි. මම 10 4ට ඇදුවොත් 0.693යි 0 වතාව 10 5. දෙවෙනි කට්ලේ 0.02 ඉර යට 0.01 උඩ එකේ y වෙනි බලය යට එකේ y වෙනි බලය සමස්තයේම y වෙනි බලය. එනයින් සුළු කරලා ගන්නවා y ගේ අගය කීයද කියලා. මෙහා පැත්ත සරල කරලා බැලුවොත් මට පේන්නේ මෙයාගේ වගේ දෙකක් උඩ තියෙනවා. ඔවුනේ 0.69 ඉතිය වගේ ආසන්න වශයෙන් දෙකක් උඩ තියෙනවා. ආසන්න වශයෙන් එක 62යි. එහෙනම් උඩ 2යි යට 1යි මෙතන 2යි මෙතන 1ේ y වෙනි බලය. එම නිසා y සමානයි කීයයිද? 1යි. එහෙනම් y 1යි කියලා හොයාගන්න. දැන් ශීඝ්‍රතා ප්‍රකාශනය ව්‍යුත්පන්න කරන්න මෙන්න ලේනවා r සමානයි නියතයක් වතාවක් n2O5 කීවෙනි බලයද? පළවෙනි බලය. හැබැයි ඉතින් ශීඝ්‍රතා ප්‍රකාශනය ව්‍යුත්පන්න කරන්න කියලා කියපුවාම කෙල්වින් කීයේදීද? 300 ප්‍රතික්‍රියාව සඳහා ශීඝ්‍රතා ප්‍රකාශනය ව්‍යුත්පන්න කරන්න කියලා කියනකොට කෙල්වින් 300 දී ප්‍රතික්‍රියාව සඳහා ශීඝ්‍රතා ප්‍රකාශනය ව්‍යුත්පන්න කරන්න කියලා අනන්‍යතාවයක් කියනවනේ කෙල්වින් කීයද කියලාද? කෙල්වින් 300 දී කියලා කියන හින්දා මට පුළුවන් කෙල්වින් 300 දී කවුරුත් හොයලා ලියන්නද මෙතන? කේත් හොයලා ලියන්න. ඇයි කෙල්වින් 300 දී ශීඝ්‍රතා ප්‍රකාශනය කියන්නේ කියන හින්දා. ඒ නිසා කේ හොයලා ලිවීම වඩා හොඳයි. කේත් එතන දාලා ලියනවනේ. හැබැයි ඒක උෂ්ණත්වය අනුව මොන වෙනවද? වෙනස් වෙනවා. උෂ්ණත්වය අනුව ප්‍රතික්‍රියාවක පෙළ වෙනස් වෙනවද? N2O5ට සාපේක්ෂව පෙළ මේ ප්‍රතික්‍රියාව උෂ්ණත්වය අනුව වෙනස් වෙනවද නැද්ද? N2O5ට සාපේක්ෂව පෙළ උෂ්ණත්වය මත රඳා නොපවතී. පෙළ උෂ්ණත්වය මත රඳා නොපවතී. හැබැයි ප්‍රතික්‍රියා පරීක්ෂණය කරන අතරේ කවුරු හරි අතින් උෂ්ණත්වය වෙනස් වුණොත් ඒ හාදය උෂ්ණත්වය වෙනස් වුනේ නැහැ කියලා මේ ගානේ වගේම කේටකේ කපන හින්දා උෂ්ණත්වය වෙනස් වෙලත් කේටකේ කැපුවොත් ඒකේ වන්දිය යන්නේ සුළු කරද්දී අහිංසක පෙළ උඩින්. ඒකේ ප්‍රතිඵලය විදියට පෙළ වෙනස් වෙන්න පුළුවන් අපි පරීක්ෂණයකින් ගන්න. නිසා හොඳට තේරුම් ගන්න පෙළ උෂ්ණත්වය මත රඳා පවතිනවද නැද්ද? පෙළ උෂ්ණත්වය මත රඳා නොපවතී. හැබැයි පරීක්ෂණාත්මක පෙළ උෂ්ණත්වය මත රඳා පවතී. ඒක වෙන්නේ ඇයි? පරීක්ෂණය කරන අතරේ අපි අතින් උෂ්ණත්වය හදිස්සියේ වෙනස් වෙලා කවුරු වෙනස් වුණොත්ද? කේ වෙනස් වුණොත්. අනේ අපි කේ වෙනස් වුණාද කියලා නොදැන මේ සුළු කරන අතරේ ඔහේ කේටකේ කපනවා නම් අසමාන දෙන්නේ කැපීමේ වන්දිය යන්නේ කවුරු උඩින්ද? අහිංසක පෙළ උඩින්. ඒ නිසා පරීක්ෂණයකින් ගන්න පෙළ උෂ්ණත්වය වෙනස් වුණොත් වෙනස් වෙනවා. පරීක්ෂණාත්මක පෙළ උෂ්ණත්වය මත රඳා පවතී. පෙළ උෂ්ණත්වය මත රඳා පවතීද? නෑ නිකන් පෙළ උෂ්ණත්වය මත රඳා පවතින්නේ නෑ. පරීක්ෂණය කරද්දී වැරදුනොත් තමයි උෂ්ණත්වය. ඔන්න අවස්ථා දෙක. එහෙනම් මම කේත් හොයනවා 300යි කෙල්වින් හිදී ප්‍රතික්‍රියාව සඳහා ශීඝ්‍රතා ප්‍රකාශනය වන්න ගිහින් කේත් මම හොයනවා. දැන් මම කේවත් හොයලා ආදේශ කරනවා. එහෙනම් ඔන්න ඔච්චරක් ආවා. මට කේ හොයන්න ඕන වුණාම මම බෝඩ් එකේ ඔච්චරක් තියෙද්දි ස්ක්‍රීන්ෂොට් එකක් දානවා. මට කේවත් හොයන්න ඕන නම් මම දැන් ওই අවස්ථා දෙකෙන් කේ හොයන්න අවස්ථාව ගන්නවා. ඔය කවුරු හරි එක අවස්ථාවක් ගන්නවා. මම ගන්නකො මෙයා 300යි කෙල්වින්දී y සමානයි 1 පළවෙනි සමීකරණයේ ආදේශයෙන් එකෙහි ආදේශයෙන් y සමානයි 1 කියන එක පළවෙනි සමීකරණයට ආදේශ කරනවා. එතකොට පළවෙනි සමීකරණය කීයද? 6.9යි 3යි බිංදුව වතාව 10 5 mol dm ඍණ 3 ශ්‍රිණයක k
0.01 MOL DMN 3 කීවෙනි බලයද? පළවෙනි බලය. ඒ නිසා මට කේට අගයක් ගන්න පුළුවන් 300යි කෙල්වින් ඉදි මේක. එතකොට වෙනවා 6.93.10 බෙදන්න ඕනේ කීයෙන්ද? 0.01න්. එතකොට එනවා 6.93යි බිංදුව වතාවක් 0.01න් බෙදනවා කියන්නේ එක වාරයක් 10/2. මෙයාගෙන් බෙදනවා 6.93 බිංදුව වතාවක් 10/5 බෙදීම් 0.01 එක වතාවක් 10/2. මෙයාට කැපුණා 10/3යි. එහෙනම් වතාවක් 10/3යි. පේනවද මවුල ගණන ඩෙසිමීටරයට? මවුල ගණන ඩෙසිමීටර 1 කැපෙනවා. එතකොට මෙයාගේ ඒකක එන්නේ s-1. ඒ මතක තියාගන්න ඔය පළමු පෙළ ප්‍රතික්‍රියාවක. ඒ කියන්නේ සිඩ්නි. ප්‍රතික්‍රියකයට ප්‍රතික්‍රියක වලට සාපේක්ෂව මුළු පෙළ එකක් වෙන ඒ වගේ ශීඝ්‍රතා නියතයගේ ඒකකය මොකද්ද? තප්පරයට. එහෙනම් r එහෙනම් මෙන්න 300යි කෙල්වින් හිදී කියලා ස්පෙસિෆයි කරොත් විශේෂ කරොත් 300යි කෙල්වින් හිදී r සමානයි 6.93 බිංදුව වතාවක් 10/3යි s-1 වතාවක් N2O5 ගෑස්ගේ සාන්ද්‍රණය කීවෙනි බලයද? පළවෙනි බලය. ඒ හරියටම කීයයි කෙල්වින් හිදී කියනවා නන්ද? 300යි කෙල්වින් හිදී ශීඝ්‍රතාවය කියනවා. ඔන්න අවසානට ගාන වටපිටාවේ සියලු කාරණා තියෙනවා. යට සුළු කිරීම අවසාන උත්තරේ උඩින්මම ලියලා තියෙනවා. වීඩියෝ එක බලලා තේරුම් ගන්නකොට ඔයාටත් ගැටලුවක් වෙන්නේ. ඒවට ටිකක් කතා කිව්වා අපි යමු. තව ඉදිරියට. වෙන චාලක රසායනික. AB ප්‍රතික්‍රියා වෙලා C යන ප්‍රතික්‍රියාවේ චාලකයේ හැදෑරීම සඳහා කරනු ලබන පරීක්ෂණයකදී ලැබුණු දත්ත පදනම් කරගනිමින් මෙන්න ප්‍රස්ථාරය ඇඳලා තියෙනවා. ටිකක් බලන්න. එතකොට මේ ප්‍රතික්‍රියාවේදී දැන් මේ ලඝුත් එක්ක දාලා වැඩේ යනලා තියෙද්දි අපි දැන් සමස්ත ප්‍රශ්නේ මොකද්ද තියෙන්නේ කියලා චුට්ටක් අවධානය දීලා ඉමුකෝ. ප්‍රශ්නේ සමස්තයේ තියෙන තොරතුරු ඔන්න ඔහොමනම් A හා B අනුබද්ධයෙන් පෙළ සොයන්න කියලා කියනවා. ඔය දීලා තියෙන්නේ. ඒතර මේ බලන්නකො පරීක්ෂණය කරපු විදිහත් මෙයා කියනවා මොකද්ද? පරීක්ෂණය කරපු විදිහත් කියනවා මෙයා මේ A හා B යන ප්‍රතික්‍රියාවේ චාලක හැදෑරීම සඳහා චාලක හදාරනවා කියන්නේ පෙළ හොයන පරීක්ෂණ තමයි බොහෝ විට. B සාන්ද්‍ර මේ ගන්න ඒදී AB ප්‍රතික්‍රියාවේ C එකේ චාලක හදාරනවා නම් ඒක අවස්ථා දෙකක් තියෙනවා. එකක් A ගේ සාන්ද්‍රණය හේතුව තියාගෙන B වෙනස් කර B ගේ සාන්ද්‍රණය හේතුව තියාගෙන A වෙනස් කර ඒදී නියත B සාන්ද්‍රණයක් සහිත ව A ගේ සාන්ද්‍රණය වෙනස් කරමින් ලබාගත් දත්ත යොදා ගනිමින් Q රේඛාවද. ඉතින් Q රේඛාව අඳින්න එතකොට කාගේ පෙළ හොයන්නද? A ගේ පෙළ වෙනස් හොයන්න. නියත A සාන්ද්‍රණයක් සහිතව B ගේ සාන්ද්‍රණය වෙනස් කරන ලැබූ දත්ත මගින් T රේඛාවද. B සාන්ද්‍රණය වෙනස් කර A නියතව තියාගෙන අඳින්නේ දිට සාපේක්ෂ පෙළ ගන්න. ඇඳ ඇත A හා B අනුබද්ධයෙන් ප්‍රතික්‍රියාව පෙළ සොයන්න. ලඝුත් එක්ක තියෙද්දි කලබලයිද? දෙන්න වැඩේ. ඔයා පොදුවේ ගන්නකො මෙහෙම එකක්. වටිනවා මේක. මම කියනවා R සමානයි නියතයක් වතාවක් Aද Bද කියලා වැඩක් නැහැ. ලෝකේ කවුරු හරි ආදේග්ගේ පෙළ n කියලා හොයන්නකො හිතන්නකො. ඕකට ලඝු දාන්න. කොහොමද දෙන්නේ? ලඝු 10 පාදයට R. මේ පැත්තට ලඝු දාපුවාම ගුණ කිරීම කියන්නේ ලඝු 10 පාදයට k එකතු කිරීම. මෙතන තියෙන මේකට ලඝු දාන්න. ඒක එකතු කරන්න තියෙන්නේ ලඝු ගුණ කිරීම කියන පදේ. n මුලට එනවා n log 10 පාදයට x. ඕකට ලඝු දා ගන්න බැරි අයත් ඉතින් ඇති නේද? 11 වසරේ මල්ලි කෙනෙක්ගෙන් නංගි කෙනෙක්ගෙන් අහගන්න. 10 වසරේ ළමයිගෙන් 8 වසරේ ළමයිගෙන් හොවත් කියලා දෙසමයි. n බලය මුලට ගත්තා. ලඝු 10 පාදයට x. එහෙනම් ලඝු r ලඝු 10 පාදයට k. මෙයාට ලඝු දානවා කොහමද? n මුලට ගත්තා n log 10 පාදයට කවුද? x. n ලඝු 10 පාදයට කවුද? x. එයාව හරි. දැන් ඕක දිහා බලලා x සහ y අක්ෂ වලට මේ බලන්න මෙයා අක්ෂ වලට අරන් තියෙන අය ලඝු 10 පාදයට r ලඝු 10 පාදයට සලකපු කෙනාගේ සාන්ද්‍රණය. ලඝු 10 පාදයට r සලකපු කෙනාගේ සාන්ද්‍රණය. ඒ පැටර්න් එකට මේක හදාගමු.
y අක්ෂයට මෙයා එන්න ඕනේ. එහෙනම් මේ ලඝු 10 පාදයට මම ප්‍රස්ථාරික පොසිෂන් එකට හදනවා. මෙයා මුලට ගේන්න මේ තියෙන මොකද්ද? n ලඝු 10 පාදයට x. වතාවක් මේ පදේ මෙහෙන් තියෙනවා ලඝු 10 පාදයට කවුද? k. ඔයාට පේනවද දැන් පැටර්න් එක නිකන් y සමානයි m x ධන c කියලා. ඔයාට පේනවද මේ පැටර්න් එක? ඕමයි තියෙන්නේ. එතකොට කතුවරයක් තරම් තියෙන්නේ x අක්ෂයට ආවල් සාන්ද්‍රය වෙනස් කරන කෙනා y අක්ෂයට ලඝු 10 පාදයට ආර. එතකොට මේ n ගෙන් තමයි ප්‍රස්ථාරයේ අනුක්‍රමණය බෑවුම කියවෙන්නේ. n ගෙන් තමයි ප්‍රස්ථාරයේ අනුක්‍රමණය බෑවුම කියවෙන්නේ. එහෙනම් ප්‍රස්ථාරයේ බෑවුම යනු n අගේ වේ. එහෙනම් කොහොම ඇන්දොත් ප්‍රස්ථාරයේ බෑවුම යනු n අගේ වේ. ඉතින් එහෙනම් උත්තරේ හරිනේ. මම ඕක අවස්ථා දෙකට වෙන වෙනම ඇප්ලයි කරන්න. මේ කතාවට ඇප්ලයි කරමුකෝ. මේ ඉගෙන ගත්ත තියරි ඒකට ඇප්ලයි කරොත් දැන් ඔන්න ඒකට ඇප්ලයි කරනවා තියරිය. මෙයා මම ඔප්පු කරගත්තා. ඒ ඔප්පු කරගත්ත දැනුමත් තරම් මෙහෙට එනවා. එම නිසා මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් කාට සාපේක්ෂවද? ඒට සාපේක්ෂව පෙළ නිරූපණය වේ. පෙළ නිරූපණය වෙනවා. ඉතින් මේකේ අනුක්‍රමණය කීයද? අනුක්‍රමණය කියන්නේ ප්‍රස්ථාරයේ බෑවුම. බෑවුම කියන්නේ මේ වාගේ ප්‍රස්ථාරයක බේම් මේක. බෑවුම හොයන්නේ මොකද්ද? කොහොමද බෑවුම හොයන්නේ? සම්මුඛ පාදයේ බෙදන්න මොන පාදයෙන්ද? බද්ධ පාදයෙන්. එතකොට ඔයාලට පේනවද සම්මුඛ පාදයේ උස යම් කිසි ගාණක් සාමාන්‍ය 1 2 2.5ක් විතර. බද්ධ පාදයක් පේනවද මෙතන ඉඳන් මේ 1 2 කතෝරය කියලා තියෙන විදිහට මේ රූපේ නම් හරි අපහැදිලි. නමුත් අපි හිතමුකෝ 2.5ක් විතර කියලා. ඒ රූපෙදි පොඩි අපහැදිලි බවක් තියෙනවා ඇත්තටම. 1 2 3 4 පොඩි අපහැදිලි බවක් තියෙනවා ප්‍රස්ථාරයේ. මම හිතන්නම්කෝ මෙතන තියෙන්නේ ඒකක අපහැදිලි ඇත්තට මම හිතනවා මේ ප්‍රස්ථාරය අපහැදිලි බවත් එක්ක අවුල් වෙනවා නම් මම මෙතන අගයන් 2 මෙතෙන් 1යි මෙතෙන් 2යි මෙතෙන් 3යි ඒ අතරේ මෙතන 2මාරයි කියන්නම්. මෙතන 1යි මෙතන තමයි චූටි අවුල. මෙතන 1 වෙනවා නම් මේකද ગેප් එක කියලා දෙනවා. 1යි 2යි 2මාරයි. ඒ නිසා මෙයාගේ අනුක්‍රමණය මං හිතන්නම්. එහෙනම් ඊට සාපේක්ෂව පෙළ නිරූපණය වේ. එහෙනම් මෙතන ඊට සාපේක්ෂව පෙළ සමානයි සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ වන්නේ tan θ. මේ කෝණය මම θ කියලා ලකුණු කරොත් 2.5 බෙදන්න 2.5 කීයයිද? උත්තරේ 1යි. එයාට සාපේක්ෂ පෙළ 1යි. මේ රූපය හැටියට මෙතන තියෙනවා අවුලක් පොඩි. ඊගාට මේ ප්‍රස්ථාරයට ආවොත් අර කතාව මොළුවේ තියාගෙන මෙයාගේ ආය වැඩි විස්තර නැහැ. අනුක්‍රමණය කීයයිද? 0යි. එම නිසා බීට සාපේක්ෂව පෙළ කීය වේද? 0යි. පේනව නේද? හරස් ඉරක් මේ. හරස් ඉරක්. ඒ කියන්නේ n කීයයි කියලාද? 0යි කියලා කියන්නේ අනුක්‍රමණයක් බෑවුමක් නැහැ. එහා b අනුබද්ධයෙන් පෙළ සොයන්න. එහෙනම් ශීඝ්‍රතා ප්‍රකාශනය උනන් ලියුව හැකි. එහා b අනුබද්ධයෙන් පෙළ ගන්න ශීඝ්‍රතා ප්‍රකාශනයම ලියුව හැකි. ඒක අහලා නැහැ. මම ලියනවා ශීඝ්‍රතා ප්‍රකාශනය r සමානයි නියතයක් වතාවක් a ගේ 1 b ගේ කීයයිද? 0යි කියලා. ඒක අහලා නැහැ. මම මේ විදිහට ගත්තා. ගැටලුවක් නැහැ. ප්‍රශ්නේ වටපිටාව හොඳට බලන්න.
එතකොට මේ ප්‍රස්ථාර දිහා තව ටිකක් හොඳට බැලුවොත් මේ ලඝු 10 පාදයට K තමයි අන්තක්ඛණ්ඩය වෙන්නේ C y අක්ෂය කැපෙන තැන. ඒ නිසා එකම ප්‍රතික්‍රියාවෙන් හින්දා පෙළ බිඳුව ආවල්ලගේ ගුණා කියලා නෑ. එයාගේ මේ K නියත වෙන්න ඕනේ. එහෙනම් ලඝු 10 පාදයට K නියත වෙන්න ඕනේ. මේ හරස් ඉර එකම මට්ටමක් වෙන්න ඕනේ. මට මේකෙදි හොඳට පේනවා මෙයාගේ දෙකමාරයි කියලා. මෙතන දෙකමාර කියලා නොපෙනුනොත් මම දෙකමාර කියලා ගත්තේ දෙන්නගෙම මේ සමස්ත ප්‍රතික්‍රියාවේ K උෂ්ණත්වයේ නියත විට නියතයක් හින්දා. ඒ හින්දායි මම එයාගේ එහෙමත් ගත්තේ. හරි.